were trying to run away from Uncle Fred, leaving footprints on the snow. Come on, let go. Hello guys, welcome to Tragweed channel. අත් අපි channel එකෙන් කියලා තියෙනවා අලුත්ම horror gameplay එකක්. මේ horror game එකට එනකොටම ඔයාලට game opening එකේම තේරෙන්නේ නැති මොකද්ද මේ horror game එක කියලා. ඔයාලා හිතුවා හරි මේ තියෙන්නේ 911 caliber එකේ දෙවෙනි chapter එක. ඒ කියන්නේ 911 Prey කියන game එක තමයි අද අපේ channel එකෙන් ගේන අලුත්ම horror gameplay එක. මේක මම ටික කාලයක් තිස්සේ ඉඳන් ගේන්න ඉදලත් මේක game එක ගේන්න බැරුණේ. මේකේ පොඩි හරි puzzle එකක් තියෙනවා. මේ puzzle එක මට හදන තැන පොඩ්ඩක් පැහැදිලි මදි. ඒක නිසා තමයි මම ගේම් එක මෙච්චර දවසක් ගෙනාවේ නැත්තේ. හරි එනිවේ කොහොම හරි ඒ පොඩි අවුල් තියෙන තැන මම ඒක හදාගත්ත චුට්ටක් ඒ ටික පොඩි රෙකෝඩ් කෑල්ලක් බලලා මට ඒක තේරෙන්නේ නැති කොටස අපි එහෙනම් දැන් ගහලා බලමු ඉතින් කොහොමද ගේම් එක කියලා. වීඩියෝ එක යන්න ඉස්සෙල්ලා මතක් කිරීමක් කරන වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකේ අන්තිමට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ගේම් එකට ගිහිල්ලා බලමු ගේම් එක හොඳයිද කියලා. අපි නම් ප්ලේ කරලා බලමු. අර ඩයල් එක පොඩ්ඩක් අර අපි පොඩ්ඩක් අර මට ඔයාලට කියන්න බැරුණා ගේම් එක පටන් ගන්නකොටම ඉතින් අපි අර පොඩ්ඩක් අර හිර කූඩුවේ දොර එහෙම අරගෙන පොඩ්ඩක් එළියට පැනගත්තා. එළියට පැනගෙන යතුරු හොයාගත්තා මේ ඉස්සරහා තියෙන දොරෙන් එළියට පයින්න. මොකද එතකොටම අර පොඩ්ඩක් මූ අර මෙතන තියෙන ඔරලෝසුවේ බෙල් එක වැදිලි වෙලා මූ පොඩ්ඩක් පොඩ්ඩක් මෙතන චෙක් කරලා බලන්න. ඔය දැන් මූ මෙතන පොඩ්ඩක් චෙක් කරන ගමන් තියෙන්නේ. චෙක් කරලා අපි යනකන් එමු මුට පොඩ්ඩක් කිසිම සැකයක් ඇති වෙන්න නොදෙන්න ඕනේ. අපි එළියට පැන ගන්න. මොකද පොඩි හරි සැකයක් ඇති වුණොත් මෙතන බඩුවක් මුට්ටුවක් මෙහා වෙලා එහා මෙහා වෙලා තියෙනවා මුට තේරුණොත් එහෙම මූ අනිවාර්යෙන් අපිට කෙලිනවා. ඒක නිසා ඔයාලා මොකක් හරි බඩුවක් එහෙම කරොත් එහෙම ඒක තිබ්බ තැන තිබ්බ විදිහටම තියන්න. දොරක් ඇරියත් එහෙමයි. දොරක් වුණත් එහෙමයි. පොඩි වෙනස්කමක් මුට තේරෙන්න දෙන්න බෑ. මුට තේරෙන මූ මාර මීටරෙන් ඉන්නේ. හරි අපි දොර අරගත්ත යතුරෙන් අපිට දැන් මුලින්ම අර චූටි නිකන් අර පින් දෙයක් වගේ මට ඒක මම මොකද්ද කියලා දන්නේ නැහැ. නිකන් පින් දෙයක් වගේ චූටි මේක තියෙනවා. මේ චීස් ටිකක්ද චීස්ද මීපාස ආනන්ද දන්නේ නැහැ. කොහොම හරි මීයන්ට දාව මොනවා හරි මේව ටිකක් තමයි මොකක් හරි මැරෙන්න හරි මොකක් හරි දෙයකට දාව මේව ටිකක් තමයි මම හිතන්නේ. නිකන් පේන්නේ නිකන් චීස් වගේ තමයි ඒ මීපාස ආනන් කියලා හිතෙනවා හරි. කොහොම හරි අපි මුලින් මේ ලාචු ටික චෙක් කරගෙන බලමු. මොන ලාචු වල තියෙන්නේ කියලා. අපිට දේවා ටිකක් හොයාගන්න තියෙනවා. හරි බැටරිය හොයාගත්තා. අපිට දැන් අර මුලින්ම අපි අර හොයාගත්ත නියන් අර චූරි නියන් අර පින් එකක් වගේ ගෑල්ල. ඒ වගේ තව පින් එකක් වගේ ගෑල්ලක් අපිට හොයාගන්න ඕනේ. මොකක්ද ඒ කියලා මට නම් මතක නැහැ. හරි මේක ඇතුලේ මොකුත් නැහැ. හරි. මට සිල්ලේ පාරක් තියෙනවනේ මොකක් හරි ඇදගෙන ගින්නද? නැත්තම් මොකක් හරි කපලද? අනේ මේකේ උඩත් මොකුත් නැහැ. එළියට පැන ගන්න ඕනේ ඉම්මන්ටම. බිම තාරාව ඉන්නවා මොංග පා ගන්න එපා. මොං පා ගන්න සද්ද හිච්ච ගමන් අර පාරය යනවා දුවගෙන. ඒක නිසා හිමින් සීරුවේ පරිස්සමට ගේම් එක ගහන්න ඕනේ. මේකත් අරගෙන බලමු මොකුත් නැහැ. පල්ලලාචු ටික මේ තියෙන මේ හැන්දේ අපිට මිට ඕනේ. ඒ මිට අවශ්‍ය වෙන දේ ඉස්සරහදී බලා ගන්න ගේම් එක ගහගෙන යනකොට මොකටද අපිට මිට ඕන වෙන්නේ කියලා මිට හම්බුනොත් ඔයාලා ගන්න අනිවාර්යයෙන්. මේකේ මුකුත් නැහැ. අපිට මේකෙන්ම කුස්සියෙම ඉතුරු බට් එක හොයාගන්න බැරි වෙන සීන් එකක්. يعني බලමුකෝ අපි ෂේප් එක හොයලා. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ යට තියෙන ඔය නිකන් අර බොක්ස් එක වගේ එකේ පසල් එක මට පොඩ්ඩක් ඒ දවස්වල මට පැහැදිලි නැති හන්ද තමයි මම මේ ගේම් එක ගේන පොඩ්ඩක් පරක්කු වුණේ. ඒත් දැන් ඒක මං චුට්ටක් ඒ කියන්නේ ඒ පසල් එකේ කොටස විතරක් මං චුට්ටක් පුරුදු වුණා. ඒක නිසා දැන් ඒක ගහගෙන යන්න පුළුවන්. අර මීපාසානන්ද චීස් ටිකද මන් දන්නේ ෂේප් එකට දාගත්තා. අර උගේ හොද්දට අපිට සිලා 1900 ගණන් වල කැලෙන්ඩර් එකක් නේ. 1900 ගණන් වල කැලෙන්ඩර් එකක්. අර මීපාසනම් මොනවද ඒව හම්බෙච්ච මේ මීපාසනම් ජීවිත මන් දන්නේ ඒව ටික කොහොම හරි අර හොද්දට දාගන්න. ඊට පස්සේ අර පිජ්ජ කර ඇල්ල බැලුවට පස්සේ පිජ්ජ එක ඇතුලේ තිබ්බේ මිනිස්සුන්ගේ මාස් අරෝමේ. මොන සක්කිලියෙද්ද මන් දන්නේ නැහැ. ඉතින් කියලා වැඩක් නැහැ. මේ තැන් තැන් වල අපිට ඕන කෑලි තියෙන අර පින් එක වගේ එකේ දෙවෙනි කොටසත් අපිට හම්බුණා. මොකේද මේක උඩ තිබිලා. මොකද්ද මේ රෙදි හොදන මැෂින් එක උඩ තිබිලා ඒක හම්බුණා. වොෂින් මැෂින් එක උඩ. ඊට පස්සේ අපිට අර ස්ක්‍රූප්නියනත් හම්බුණා. දැන් තියෙන්නේ මේකට අවශ්‍ය කෑලි ටික මම හිතන්නේ හරි මුලින්ම අර පින් දෙක වගේ චූටි කෑලි දෙක දාගමු. ඊට පස්සේ ස්ක්‍රූප්නියනක් වගේ එකක් තියෙනවා. ඒකෙන් මේක කරකවගමු අනිත් පැත්තට. ඊට පස්සේ චූටි මේ කෑල්ල දාගත්තා. ඊට පස්සේ බැටරිය දැම්මා. හරි දැන් තියෙන්නේ කෝඩ් එක ගහන්න. කෝඩ් එක ෂේප් එකේ එදි what the fuck බං. මේ කෝඩ් එක අයියෝ ඒ මොකද්ද ඔය වුනේ? ඒ කෝඩ් එක ගහලා ඒ මොකද්ද බං ඒ වුනේ? යකෝ මං
අයියෝ මට කෝඩ් එක ගන්න පුරුදු වුණා. ඒක කෝඩ් එක ගන්න ආවෙත් නෑ. මොකක්ද දැන් කෝඩ් එක ගන්න නැත්තේ කියන්නේ? ඒ කෝඩ් එක ගන්න තැන තිබ්බේ නෑනේ බයි. යතුරක් හම්බුණා. ඒක අර ටික දාලා ඉවරලා බලනකොට අරගේ ඔක්කොම කොඩු ටික කොළ පාට වෙලානේ. කොහොම හරි ඉතින් යතුරක් ගත්තේ. ඉතින් කොහොම හරි ඉතින් යතුරු නෝනේ. ඉතින් කෝඩ් එක ගන්න ගහ ගන්න බැරුවට අවුලක් නෑ. කොහොමද ඉතින් මට ගහ ගන්න හරියට පුළුවන් වෙයිද දන්නෙත් නෑනේ ඔය කෝඩ් එක. ඒක නිසා කමක් නෑ. බාත්රූම් එක චෙක් කරගත්ත. බාත්රූම් එක ඇතුලේ මොකුත් නෑ. මට මේ තාම හිතා ගන්න බැරි අර කෝඩ් එක ගන්න තු කොහොමද අරක ඕපන් වුනේ කිය. කමන්නේ කොහොම හරි මෙතනක් තියෙන මොකක් හරි මේක. ස්ක්‍රූ පුනියනක් වගේ මොකක් හරි එක. එතන තියෙන මොකද ඩෙන්ටිටියද බං මේ? ඩයල් එකේ ඉන්නව තන. අඩෝ මු හොස්පිටල් එකක වැඩ කරපු චරිතයක් නේද? පාරේක්නේ බං. ඒක තමයි මු අර මිනිස්සුන්ගේ අවයව එහෙම ගානට ගලවලා අරන් තියෙන්නේ. අර ෆ්‍රිජ් එකේ එහෙම තිබ්බේ ඔයාලා දකින්නේ නැති ෆ්‍රිජ් එක අයිනකොටම තිබ්බා. මුට පොඩ්ඩ සද්ද ඇහෙන්න තියෙන ෂේප් එකේ යන්න ඕනේ. පරයට සද්ද එහෙම ඇහුනොත් එහෙම ඉවරයි. ඔයාලා මොකක් හරි දෙයක් වෙනසක් කරා නම් ඒ වෙනස හරියට හරි ගසලා තියන්න. මොකද මූ එන මීටරෙන් ඉන්නේ ඒ දේ දැක්කොත් එහෙම මුට නෝට් වෙනවා. ඒක නිසා හරියටම වරද්දන්න නැතුව මේ ටික කරගෙන යන්න. අපිට මුලින් මේක වැට්ටික් කරන්න ඉස්සෙල්ලා අයි පොඩ්ඩ මේක ගිහිල්ලා බලමු. මේක අර මේ කෑල්ල අරින්න අපි ඇරියේ නෑනේ. ඩිස්ක්‍රිප්ට් නියන හම්බුණානේ. මේකෙන් මේ කැලිටි කරගෙන ඉමු ඔක්කොටම කලින්. මේක තියෙන්නේ මේ තියෙන චූටි කැල මේකෙන් අර අතන අර දුම් කවුලුව තියෙන්නේ. දුම් කවුලුව ගාව නිකන් අර ලාච්චුවක් වගේ එකක් ඕපන් වෙනවා. එතන යතුරක් තියෙනවා. ඒ යතුර ගන්න ඕනේ මේ මොකද්ද ඒ කී එක මට නම් මතක නැහැ. ස්පෙෂල් කී එක. ඒ කී එක ගන්නකොට වීදුර ගන්න වීදුර එක යන සද්ද ඇහුනොට ඒක නිසා අපි ඉම්මන්ට මේ ටික තිබ්බ විදියටම තියන්න ඕනේ අපහු. හරි බැරුණද බං නෑ නේද? හරි ඒක හරි. අයියෝ අනේ හරි. දැන් හරි දැන් ඒක වැහුවා. දැන් ෂේප් එකේ මේක තිබ්බ විදිය නෝ අයියෝ වෙලාවත් ඉවරයි. දැන් අර ඉම්මන්ට පල්ලෙහාට එන්න ඉස්සෙල්ලා මේ දොරත් ආගෙන ඉම්මන්ට ගිහිල්ලා කූඩ තුඩ ගිහලා යන්න වැහියන්කෝ දොර වැහියන්කෝ හරි. දොරත් ඇහුණා. දැන් ෂේප් එකේ ගිහිල්ලා මේක තුඩ ගිහිල්ලා නිකන් මොකුත් නොවුන ගානට ඉන්නෝනේ. අරෝ සැක නොහි තියෙන. මේක තෝක පරේ බං. ඔකට සැක හිතෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා කියන්න බෑ ෂේප් එකේ ඉන්නවා. බලමු. අයියෝ what the hell බං. A few moments later. අපරාදේ මට චුට්ටක් එතන පොඩ්ඩක් අවුල් වුණා. මම වහපු එක ඒ කියන්නේ මම දෙපාරක් අර පොඩි කෑල්ල අර ඔයාලට මතක ඇති අර මොකද්ද මේ වොෂින් මැෂින් එකේ තිබ්බ චූටි කෑල්ල මම දෙපාරක් ටච් කළා. ඒ කියන්නේ මම ඕෆ් කරාට පස්සේ ආපහු මම මේ කෑල්ල ඔබලා ආපහු මම ඒක මේව කළා. අපරාදේ දැන් ඉතින් වැඩක් නැහැ. එතන චුට්ටක් අහු වුණා. ඒක නිසා දෙපාරක් තිබුණා. මට ඒක නෝට්ටුනේ නැහැ ඒ තරම්. කමක් නැහැ. මෙතන පොඩි නිකන් අර චූර් නිකන් අර මේ ලොක් පික් එකක් තියෙන ලොක් පික් එක අතර නැවිලා ඒක නැවිලා ගන්න. නැවිලා ගත්තේ නැති වුණොත් අර දංගා ටිකේ වැදිලා ඒ සද්ද එනවා. ඒක නිසා ෂේප් එක ඒක ගන්න ඕනේ. මෙතන ස්පෙෂල් කී එක තියෙන ඒක අපි පස්සේ ගමු. මීට ස්පෙෂල් කී එක අපි ගාව තියෙනවනේ. දැන් අර ඔයාලට මතක ඇති මම අර ගේම් ප්ලේ එක පටන් ගන්නකොටම අර ඔයාලට වීදුරුවක් පෙන්නුවේ. ඒ වීදුරුව කපන්න අපිට අර නිකන් අර වීදුරු කපන මේ එකක් අපි හදා ගන්නවා. ඒකට තමයි දැන් අපි ওই මිට අර අපි අර කුස්සියෙන් අර මිටක් ගත්තේ හැන්දක මිටක් ගත්තේ ඒකට. දැන් අර ඉතුරු කෑල්ල අපි හොයාගන්න. Much later. මෙතන තියෙන්න නෑ මෙතන නෑ නේද? මේකේ හැමතැනම මං මේ තියෙන. Hey, that's pretty good. බඩු තියෙනවා. මේ තියෙන මේ කෑල්ල ඒක කියන්නේ කැඩිලා තියෙන්නේ. මේක අපිට නිකන් ඔය අර මිටයි ඔය තලෙයි දාලා අපි මේක පොඩ්ඩක් ඒක හදලා ගන්නව. නැතුව මේක මේව කරන්න බෑ. ඒක නිසා අපි පොඩ්ඩක් ඒක හදලා ගත්තා. හරි. ඔයාලට මට කියන්න අමතකුණා මම චුට්ටක් ඒ වීඩියෝ එක එතන පොඩ්ඩක් කපන්න නැති කපයි ගොඩක් දුරට. මොකද මම ඔය චූටි ඔය මේව කෑල්ල එක වගේ එක හොයන්න හෙන ගේමක් දුන්නා. හැම තැනම හොයලා හම්බුන්නේ නැහැ. අන්තිමට මම ඔය ලාච්චුව මම බැලුවේ ලාච්චුව බැලුවේ අන්තිමට. ඔය ඔතන අර මම පටන් ගද්දි මට දැල තියෙන්නේ දැලට තමයි යතුරු දාලා මේ අර ස්පෙෂල් කී එක දාලා දොර ගාවම දැලක් තියෙන්නේ. දැලට තමයි ස්පෙෂල් කී එක දාලා අර ස්ප්‍රේ එකක් තියෙනවා. ඒක ස්ප්‍රේ එක ගන්න ඕනේ. මොකද ස්ප්‍රේ එක ගත්තට පස්සේ තමයි මේ මලකඩ ගාලා මේ අර මලකඩ කාපු මේක අපිට අයින් කරන්න පුළුවන්. මට ඒ කායල්ල පොඩ්ඩක් වීඩියෝ එක හදනකොට මේ කැපෙයි. ඒක වැඩි හිතන්න එපා. මොකද ඒ තැන කපන්න උනේ මං හෙන වටයක් ගැහුවා. ඒක නිකන් අර ඔයාලට ගේම් ප්ලේ එක බලන්න නිකන් අර තවත් වැඩි වෙන නිසා තමයි මං ඒක පොඩ්ඩක් වටයක් ගැහුවේ.
ඒ කෑල්ල මම හිතනවා ඔයාලට අවුලක් යන එකක් නෑ කියලා. එතන අපහැදිලිකමක් නෑ. දැන් තියෙන ඉතින් ගේම් එකේ අන්තිම හරිය මූ දැන් අපි ඔක්කොම වැට්ටික් කරගත්ත. අපි අර වීදුරු කපන මැෂින් එකත් හදාගත්ත. මූ දැන් මෙතින්දලා ඉන්නවා පරේක් වගේ. මූ කනවා හොඳට කාන් ඔබ කාන් හොඳට කාන්කෝ. අන්තිම මොහොතනේ ඉතින් මම හිතනවා ඔයාලට එතන පොඩි අවුලක් යන්න නැති වෙයි කියලා. මොකද අර මම ওই වීදුරු කපන මැෂින් ඔය මේ අර පුංචි අර ගැජට් එක හොයාගන්න මම මුළු ගේම අනිත් පැත්ත හැරෙව්වා. සම්පූර්ණයෙන්ම හෙව්වා හම්බුන්නේ නැහැ. එන වෙලාවක් මම සාමාන්‍ය විනාඩි 5ක් විතර ඒක හෙව්වා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එකේ චූටි කෑල්ල කැපුවේ. හැබැයි මට අමතක වෙලා මම අර මේ ස්පෙෂල් කී එකෙන් අර මේ චූටි අර මේ අර පල්ලේ අර හිර කූඩුවක් ගාවම අර උඩ තියෙන යකඩ දැල තියෙන්නේ දැල ඇල්ල ස්ප්‍රේ එක ගන්න කොටසත් පොඩ්ඩක් කැපිලා. ඒක ඉතින් ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ඉතින් ස්ප්‍රේ එක ගන්න තැන එතන මම පෙන්නුවත් එක්කනේ අර දොර අයින් ඉස්සෙල්ලම ස්පෙෂල් කී එක ඕනේ තින්ද කියලා. ඔයාලා ඒක නිසා අපි අර ගති ස්පෙෂල් කී එක තින්ද දාලා එතන ස්ප්‍රේ එක ගන්න. එතන ස්ප්‍රේ එක ඕනේ. අර මේ අපි අර හදාගත්ත මැෂින් එකේ මලකඩ ටික යවා ගන්න. ඒක නිසා ඒක ගන්න ඔන්න මම ඒක මතක් කරා. සෝරි පොඩ්ඩක් ඒ කෑල්ල කැපිලා තිබ්බට මොකද ඒක මම වැඩි මේව කරේ නෑ. මොකද අර හෙන වෙලාවක් කර මම වට ගගහ අර කෑල්ල හොයපු නිසා මට ඕනේ ඔයාලටත් අර බලන්න කම්මැලි නිසා ඒ කෑල්ල පොඩ්ඩක් ෂෝට් කරන්න. ඒක නිසා මම ඒක කරේ. ඒක වැඩි හිතන්න එපා. හරි අපි ගේම් ප්ලේ එක බලමු. මු යන්නේ නැද්ද? මු අපිව මරලා කෑලි අවයව කපලා විකුණන්නද මන් දාදන්නේ පරයම වුණා. ඔව් ඉතින් මු ડોක්ටර් කෙනෙක්නේ. අවයව ජාවාරම් කරන ඇති මං හිතන්නේ නේ. Really, nigga? ඩයල් එකට පොඩ්ඩක් බඩ අප්සෙට් ගියාගේ මට හිතෙන විදියට. මොකද අපි අරකට මොනවද මන් දන්නේ නැහැ මං චීස් හරි වීපාසන් හරි මොනවා හරි රෙද්දක් අපි ඒකට දැම්මා. ඒක නිසා ඔහුගේ බඩ අප්සෙට් ගියා පොඩ්ඩක්. ඒක නිසා දැන් ඌ එහෙට ගිය වෙලාව දැන් ෂේප් එකේ පැන ගන්න තියෙන්නේ. කලින් පාර අපි ඔහොම මුකුත් කරේ නෑනේ. ඒකයි අපි පළවෙනි පාර ආවුනේ. දැන් දෙවෙනි පාර නාවුලන්නේ අරුට වමන යනවා. ඩයල් එක වමන කරන. ඒක නිසා ෂේප් එකේ මේකෙන් වීදුරුව කපාගෙන පැන ගන්න තියෙන එළියට ෂේප් එකේ. වීදුරුව වටේ මැදගෙන ගියා. හරි. වීදුරුව ගලවලා ගන්න ඕනේ. කල්ලි වෙලා ෂේප් එක අරුට සද්දයක් ඇහෙන්නේ නැති වෙයි. ආගෙන ඉවරලා බිත්තියට තිබ්බ. දැන් ඉතින් තියෙන්නේ පැන ගන්න. අරුට දැන් සද්ද ඇහෙන්නේ නැහැ. අහුණත් උට එන්න බැව් වමන කරනවා. එහෙනම් අදට අපි channel එකෙන් ගෙනාපු ගේම් ප්ලේ එක ඉවරයි. තවත් දවසක මේ වගේම අලුත් හොරා ගේම් ප්ලේ එකකින් අපි හමු වෙමු. එහෙනම් අදට අපි ගියා.